සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. මෙන්න දැන් ලැබුණු පුවත. ජනප්‍රිය රංගනා ශිල්පී ඉසුරු ලොකු හෙට්ටිආරච්චි සම්බන්ධයෙන්ුයි මේ පුවත. අපේ රටේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න රංගනා ශිල්පියෙක් විදිහට වගේම හඬ කැවීම් ශිල්පියෙක් ලෙසත් ගායකයෙකු ලෙසත් බොහෝ දෙනෙක්ගේ අතරට ගියපු රංගනා ශිල්පියෙක් තමයි ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ. කලා කටයුතු වලට අමතරව ඉසුරු ලොකු හෙට්ටිආරච්චි විසින් වරින් වර සමාජ මාධ්‍ය තුල ඇති කරන උණුසුම් කතාබහ නිසා වෙනුත් ඔහු සම්බන්ධයෙන් වරින් වර හැමෝම අතරේ කතාබහට ලක් වෙනවා. ඉතින් ඔහු විසින් ඍජුව පවසන්නට තිබෙන දේ පැවසීමත් ඔහු ගැන කතා කරන්නට හේතුවක් වුණාට පසුගිය කාලයේදී නම් ඉසුරු ලොකු හෙට්ටිආරච්චි ගැන ලොකුම කතාබහ ඇති වුණේ ඔහුගේ ආදර සම්බන්ධතාවය නිසා. අපේ රටේ තවත් රූමත් අති ජනප්‍රිය රංගනා ශිල්පිනියක වන දේශානි නිහාරා සමගිනුයි ඔහු ආදරෙන් බැඳලා හිටියේ. ඉතින් ඇය සමග ආදරෙන් බැඳෙන්නට ප්‍රථමයෙන් අපේ රටේ තවත් ජනප්‍රිය රංගනා ශිල්පිනියක සමගිනුත් ඔහු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය කාරණයක් ප්‍රේක්ෂක සියලු දෙනාට රහසක් නෙවෙයි. ඉසුරුට වඩා වයසින් බෙහෙවින්ම බාල තරුණියක වන දේශානි නිහාරා සමගින් ආදර සම්බන්ධතාවය ඔහු ආරම්භ කළ සමගම ප්‍රසිද්ධ මාධ්‍යයටද ඒ පිළිබඳව ඔවුන් දෙපළ විසින්ම හෙළි කර තිබුණේ ඡායාරූප වීඩියෝවන් සමගින්ම විශේෂ අවස්ථාවන් බොහෝමයකට එක්ව සහභාගී වෙමින්. කොහොම වුණත් ඉසුරු ලොකු හෙට්ටිආරච්චිගේ පෙම්වතිය වන දේශානි නිහාරා විසින් මීට පැය කිහිපයකට පෙර තමන්ගේ සමාජ මාධ්‍යයට එක් කරපු විශේෂ සටහනක් සමගින් උණුසුම් කතාබහක් මතුව තිබෙනවා. ඒ ඉසුරු සහ තමන් අතර පැවති සම්බන්ධතාවය මේ වන විට නිම වී ඇති බවට ඇය විසින් දීර්ඝ ලිපියකින් සමාජ මාධ්‍යයට සියලු දෙනා දැනුවත් කරමින් පවසා තිබීම නිසා. ඒ වගේම තමන් ජීවිතයේ ගත වැරදි තීරණය පිළිබඳව පසුතැවීමකින් යුතුව ඇය එහිදී කතා කරලා තිබුණා වගේම ආදරයෙන් තමන් අන්ධ වී සිටි බවත් හරි වැරැද්ද හරියාකාරව නොපෙනුණු බවටත් ඒ වෙද්දී ඇය පවසලා තිබ්බා. ඒ වගේම එක හිතක් නැති පිරිමි හිතකට ආදරය කළාම අවසානයේදී සිද්ධ වෙන විවේචන, අවලාද, අපහාස සියල්ල මාධ්‍යයෙහි තමන් ජීවිතය ඉදිරියට ගෙන යන්නට ගත් තීරණය පිළිබඳවත් ඇය පවසා තිබුණා. ඉතින් මෙහිදී ඇය විසින් ඉසුරු ලොකු හෙට්ටිආරච්චිගේ චරිතය සම්බන්ධයෙන්ොත් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරලා තිබුණේ තමන් සමග ආදර සම්බන්ධතාවය පවත්වන අතරවාරයේදී ඔහු විසින් වෙනත් කාන්තාවන් සමගද සම්බන්ධතා පවත්වාගෙන ගිය බවද මෙම සටහනෙහි එක් කරමින්. කොහොම වුණත් වෙනදට සුළු අසාධාරණයකදී පවා ඉක්මනින්ම හඬනගන කලාතරුවක් වන ඉසුරු ලොකු